ආයුබෝවන්. අද අපි කතා කරමු අභ්‍යවකාශ විද්‍යාව ගැන. ඒ කියන්නේ ඒකේ මූලාරම්භය, ඒ වගේම කොහොමද මේක මෙච්චර දුර ආවේ කියන එක ගැන. ඕ මේක හරිම දිග කතාවක්. එක දවසකින් උන දෙයක් නෙවෙයිනේ. හරියටම. මිනිසුන්ගේ අර කුතුහලය තමයි මේකට මුල. අපි අද බලමු අපේ මූලාශ්‍රයෙන් මේ ගමනේ වැදගත් තැන් මොනවද කියලා. ඉතින් මුලින්දම්ම ගත්තොත් අර පැරණි ශිෂ්ටාචාරය ඊජිප්තු, මෙසොපොතේමියානු, මායා වගේ. ඔව්. චීන, ඉන්දියානු ශිෂ්ටාචාරات එමය. එයාලා අහස දිහා බැලුවා, නිරීක්ෂණය කළා. හරියටම. තරු රටා, ග්‍රහලෝක මේවා බලලා දින දර්ශන හැදුවා. කෘෂි කර්මයට, ආගමික උත්සවවලට හැම. ඒකේ තමයි මුල්ම අඩිතාලම. හැබැයි එතනදී සමහර වෙලාවට මිත්‍යා විශ්වාසත් තිබුණා. ඔව් ඒක ඇත්ත. ඒත් ඒ නිරීක්ෂණ වලින් තමයි තව හිතෙන්ඩ පෙළඹුණේ. පස්සේ ආවා ග්‍රීක දාර්ශනිකයෝ. ඇරිස්ටෝටල්, ටොලමේ වගේ අය. ටොලමීගේ අර භූකේන්ද්‍රීය ආකෘතිය. ඒ කියන්නේ පෘථුවිය මැද කියන එක නේද? ඔව් ඒක තමයි කාලයක් තිස්සේ පිළිගත්තේ. එයාලා ගණිතයත් යොදාගත්ත මේක පැහැදිලි කරන්න. නිකම්ම බලුව විතරක් නෙවෙයි. ඊට පස්සේ අර ඉස්ලාමීය ස්වර්ණමය යුගයේදී අල්බතති, ඉබ්නු අල්-හයිතම් වගේ විද්වතුන් මේ දැනුම තවත් දියුණු කරා. එයාලා නිරීක්ෂණ උපකරණත් වැඩි දියුණු කරා. ඒ කියන්නේ මේ දැනුම එක තැනකින් තව තැනකට ගිහින් දියුණු වෙවි ආවා. හරියටම. ඒක තමයි වැදගත්. හරි. එතකොට අපි යමු පුනරුද කාලයට, යුරෝපයට. මෙතර තමයි ලොකු වෙනසක් වෙන්නේ. කොපර්නිකස්. ඔව්, නිකොලස් කොපර්නිකස් 16 වෙනි සියවසේ. එයා ගෙනාපු අර සූර්ය කේන්ද්‍රීය ආකෘතිය. ඒක තමයි ඇත්තටම පෙරලියක් කළේ. අවුරුදු 10 ගානක් හිතාගෙන හිටපු දෙයක් නේ එයා අභියෝගයට ලක් කළේ. පෘථිවිය නෙවෙයි, සූර්යයා මැද කියලා. ඒ කාලේ හැටියට ඒක ලොකු දෙයක් වෙන්නේ නැති. අනිවාර්යෙන්ම. ඊට පස්සේ ආවා ගැලීලියෝ 17 වෙනි සියවසේ. ගැලිලියෝ දුරේක්ෂය. ඔව් එයා තමයි දුරේක්ෂය අහසට හරවල බැලුවේ. එතකොට එයා දැක්කා හඳේ කඳු තියෙනවා, බ්‍රහස්පතිට චන්ද්‍රයෝ ඉන්නවා, සිකුරු ග්‍රහයාටත් අර කලා තියෙනවා කියලා දැක්ක නේද? හරියටම. මේ ඔක්කොම කොපර්නිකස්ගේ අදහසට සාක්ෂි වුණා ගැලිලියෝ පෙන්වුවා නිරීක්ෂණය කොච්චර වැදගත්ද කියලා. ඊට පස්සේ කෙප්ලර් සහ නිව්ටන් ගැනත් අපි සටහන් වල තියෙනවා. කෙප්ලර්ගේ නීති, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය. ඔව්. මෙතනදි වෙන්නේ මෙහෙමයි. කොපර්නිකස් කිව්වා මොකක්ද වෙන්නේ කියලා. ගැලිලියෝ ඒක බැලුවා. හැබැයි කෙප්ලරුයි නිව්ටන්නුයි තමයි ඒක කොහොමද, ඇයි එහෙම වෙන්නේ කියලා පැහැදිලි කරේ. ඒ කියන්නේ ගණිතමය පැහැදිලි කිරීමක් දුන්නේ. ඔව්. කෙප්ලර් කිව්වා ග්‍රහලෝක එලිප්ස් වල යනවා කියලා. නිව්ටන් අර ගුරුත්වාකර්ෂණ නියමෙන් ඒකට හේතුව පැහැදිලි කළා. ඇයි ග්‍රහලෝක කක්ෂවලම තියෙන්නේ කියලා. මේ නීති තමයි පස්සේ කාලෙක අභ්‍යවකාශී යානා යවන්න පාවිච්චි කළේ. අනිවාර්යයෙන්ම. ඒ ගණිතමය පදනම නැත්තම් රොකට් එකක් කොහෙට යවන්නද, කොහොමද යවන්නේ කියලා හිතන්නවත් බෑ. හරි. එතනින් අපි එනවා නූතන යුගයට. 20 වෙනි සියවස. රොකට් තාක්ෂණය. ඔව්. සියොල්කෝස්කි, ගොඩාඩ්, වෝන් බ්‍රවුන් එයාලගේ වැඩ කටයුතු හරිම වැදගත්. ගොඩා තමයි පළවෙනි ද්‍රව්‍ය ඉන්ධන රොකට්ටුව හැදුවේ. ඊට පස්සේ තමයි 1957 ස්පුට්නික් 1. ඒක තමයි හැමදේම පටන් ගත්තේ නේද? අභ්‍යවකාශ යුගය. ඔව්, ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය. සෝවියට් සංගමයේ ඒක දියත් කළාම මුළු ලෝකයම අවදි වුණා වගේ වුණා. අභ්‍යවකාශ තරංගය පටන් ගත්තා. ඊට පස්සේ 1961 යූරි ගගාරින් පළවෙනි මිනිසා අභ්‍යවකාශයට. ඊළඟට 1969 හඳට ගිය එක නීල් ආම්ස්ට්‍රෝං. ඇපොලෝ 11. ඒක ඇත්තම මිනිස් ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණයක්. හීනයක් සැබෑ වුණා වගේ. මේ ඔක්කොම දිහා බැලුවම පේනව නේද මේක කොච්චර දිග ගමනක්ද කියලා. අර පුරාණේ අහස බලකු තැන ඉඳන් ඔව්, ග්‍රීක චින්තනය, ඉස්ලාමීය දායකත්වය, පුනරුදය, විද්‍යාත්මක විප්ලවය. ඊට පස්සේ තාක්ෂණයේ දියුණුවත් එක්ක තමයි මේ හඳට යන එක වගේ දේවල් කරන්න පුළුවන් උනේ. මේ හැමදේම එකට එකතු වෙන්න ඕන වුණා. ඒ කුතුහලය, දැනුම, තාක්ෂණය ඔක්කොම. ඉතින් මේ මුළු ගමනේම අපිට පේන්නේ මිනිස්සුන්ගේ අර නොනවතින කුතුහලය, අලුත් දේවල් හොයාගන්න තියෙන ආසාව තමයි මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ. ඒක ඇත්ත. අවසාන වශයෙන් මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. අපි දැක්කා අතීතයේදී නිරීක්ෂණය, ගණිතය, තාක්ෂණය කොහොමද මේ ගමන අරන් ආවේ කියලා. එතකොට අනාගතයේදී අභ්‍යවකාශ ගවේෂණය තවත් ඉස්සරහට ගෙනියන්න, සමහර විට අපි හිතනවටත් වඩා වෙනස් විදිහට අභ්‍යවකාශයට යන්න අපිට අවශ්‍ය වෙන අලුත්ම පෙරලිය, අලුත්ම සංකල්පය මොකක් වෙන්න පුළුවන්ද? ඒක නම් හිතන්න වටින ප්‍රශ්නයක්. අතීතයේ වගේම ඒක සමහර විට අපි දැන් හිතාගෙන ඉන්න දෙයක් නොවෙන්න පුළුවන්. ඔව්, සමහර විට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වෙන්න පුළුවන්.